Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං වීඩියෝ එක අරගෙන ආවේ මගේ අතින් අපේ ගෙදර හදන රස කෑම වේලක්. එන්නකෝ ඔයාලත් බලන්නකෝ මං අද මොනවද හදන්නේ කියලා. මේ ඉතින් මං හදපු කහබත් එක. මේකට මම කුරුඳු, කරාබු නැටි, ගිතෙල්, බටර්, බීලුණු ඒ ඔක්කොම දාලා කහ චුට්ටකුත් දාලා මම මගේ කහබත් එක හදාගත්තා. බලන්නකෝ guys මේකේ පාට ඒක හරිම රසයි ඇත්තටම. මම මේ රෙසිපි එකට මට අනිවාර්යයෙන්ම ඕනි පරිප්පු කරි එකක්. මේ ඉතින් මම පරිප්පු ටික තැම්බෙන්න සෝදලා හොඳට මිරිස් 3-5 දාලා තැම්බෙන්න දාලා තියෙන්නේ. ඊට අමතරව මට හිතුණා අල තෙම්පරාදුවක් හදාගන්න. මම ඉතින් අල තෙල් දාගත්තා. මේ අල තෙල් දාගන්න අල තැම්බෙන්න තිබ්බා. මේ තියෙන්නේ guys මම අල තම්බන විදිය. මට ඉවර තියෙන වෙලාවට මම හරි ආසයි කෑම හදන්න. මේකම හදාගන්න මම චිකන් කරි එකක්. චිකන් ටික මැරිනේට් වෙන්න තමයි මම දාලා තියෙන්නේ. මම අද ඔයාලට මම චිකන් කරි එක හදන්නේ කොහොමද කියලාත් කියන්න ඉන්නේ. මේ මම අල තෙල් දාන්න හදාගත්ත ටික ගම්මිරිස් දාලා ලුණු කුඩු දාලා කහ කුඩු දාලා බීලුණු එහෙම කපා ගත්තා. ඊට අමතරව මට හිතුණා chili paste එකක් හදාගන්න. මේ මම chili paste එක හදන්න කෝනිස් ටික සෝදලා වේලෙන්න දාගත්තා. ඔන්න guys මගේ පරිප්පු කරි එක නම් දැන් ready. මේක කිරි දාලා තමයි මම හදාගත්තේ. මම මේකට තෙල් දාගන්නේ. දැන් මම ඔයාලට කියන්න මම චිකන් එක හදන්නේ කොහොමද කියලා. මම මැටි හට්ටිය තමයි චිකන් උයන්නේ. මම මේකට මුලින්ම තෙල් ටිකක් දාගන්නවා. තෙල් චුට්ටක් දාගන්නවා. මම ආස චිකන් එක දුඹුරු පාටට හදාගන්න. මම දැන් මේ ඉඟුරු සුදුලුණු තලලා ඒ ටිකත් දාගන්නවා. ඒ ටික පොඩ්ඩක් බැදෙන්න ඕනේ. එතකොට තමයි රස ටිකක් දුඹුරු පාට වෙනකන් බැදෙන්න ඕනේ. ඊට පස්සේ මම මේක හොඳට බැදිලා ඉවරුනහම මේකට මම ඇඩ් කරගන්නවා මිරිස් කුඩුයි 3-5 කුඩුයි. 3-5 කුඩු හැඳි දෙකක් විතර. ඊට පස්සේ මිරිස් කුඩුත් හැඳි දෙකක් විතර දාලා හොඳට මේක දුඹුරු පාට වෙනකම් මම තෙල් වල බැද ගන්නවා. මේ බලන්නකෝ මං හරි මාස වැඩක් තමයි උයන්න. හැබැයි මට මේ බබත් එක කරගන්න අමාරුයි. ඒත් අද බබා සයිලන්ට් වෙලා හිටියේ හින්දා තමයි මේක කරගත්තේ. මං ඊට පස්සේ මේ කුරුඳු ගම්මිරිස් යොදා ගන්නවා. මේ මැරිනේට් වෙච්ච චිකන් ටික දැන් ඇඩ් කරගන්නවා. ඇඩ් කළා මම වතුර මුලින්ම දාන්නේ නැහැ guys. මේකේ වතුර තියෙනවානේ. ටික වෙලාවක් මේක තම්බ ගන්නවා තෙල් වලින්. මොකද මේ චිකන් වලට වතුර වැඩි ඕනි වෙන්නේ නැහැ. වතුර තියෙන හින්දා තෙල් වලින්ම බෙදගත්තා. මේක හරි රසයි guys. බලන්නකෝ. මේ බලන්න මගේ චිකන් තියෙන guys මගේ chili paste එක. මට ඒක මේ හදන වීඩියෝ කරගන්න බැරි වුණා බබත් එක්ක. chili paste එකත් මම මේ විදිහට දාලා පස්සේ මම ඔයාලට රෙසිපි එක ගේන්නම්. දැන් ඉතින් මම කෑම එක හදලා ඉවරයි. දැන් මේ තියෙන්නේ මං හදපු කහබත් එක මේ chili paste එක. ඊට පස්සේ මම පපඩම් බැදගත්තා. දැන් ඉතින් මං මගේ හස්බන්ඩ්ට මේ කෑම එක බෙදන්න තමයි හදන්නේ. මං හරි ආස දෙයක් තමයි රසට කෑම හදලා හස්බන්ඩ්ගෙන් එන කමෙන්ට්ස් වලට. ඒක හස්බන්ඩ්ගෙන් විතර නෙවෙයි මං ඉස්සරින්දම්ම කෑම හදලා හැමෝගෙම එයාලා ඒව රසයිද එයාලා ඒවට දෙන කමෙන්ට්ස් අහන්න මං ගොඩක් ආසයි. මේ ඉතින් මං හදපු රෙසිපි එක බලන්න. ආදරෙත් එක්ක කෑම හදනකොට ඇත්තටම කෑම රස වෙනවා. ඒකට හේතුව අපි කෑම හදන්නේ ආසාවෙන්නේ. එතකොට අපි හදන දේ ඒ කන කෙනා ඒක රසයි කිව්වම මට නම් සතුටුයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකම් බයි.